සිනමා පිස්සු වෙතින් ගේන තවත් අලුත් වීඩියෝ එකට මගේ යාළුවෝ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මිත්‍රවරුනි මම අද ඔයාලගාවට ගෙනලා තියෙන්නේ 2026 රිලීස් වුණ ස්පයිඩර් නොයා මූවි සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ්ස් ටික බැලුවේ නැත්නම් ඒ ටිකත් බලලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපේ channel එක subscribe කරන ගමන්ම යමු අද වීඩියෝ එකට. මේ එපිසෝඩ් පටන් ගද්දිම අපිට පෙන්නනවා සිල්ලමන් රවුලට යෝජනා කරනවා යාලෑ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න කියලා. ඒව කොයිද රයිලිත් එක්ක. මෙයා මේ වෙලාවේ කියනවා ඔයත් එක්ක මං එකතු වෙන්න නම් කැමති. ඒ වුණාට ඔයාගේ විශ්‍රාම වැඩපිළිවෙලට නම් මං එච්චර ආස නැහැ. මොකද රවුලි දන්නවා සිල්ලමේන් එක්ක වැඩ කරාට පස්සේ අන්තිමේට පිටින් යන්න වෙන්නේ වලපල්ලට තමයි. මේ වෙලාවේ සිල්ලමේන් කියනවා ඔය අපි අතර හිටපු ඔත්තුකාරයා අල්ලලා දුන්නා. අපි ඒකට අද හොඳ පාටියක් දාන්නවා. මෙහෙම කියලා මේ දෙන්න රෑ එළි වෙනකම් බොනවා. ඊට පස්සේ මෙයා හොතටම බීලා එයාගේ ඔෆිස් එකට එනවා. එයාට හම්බුන සල්ලි ටිකක් ජැනට්ට දීලා මෙයා කියනවා එයාට හොඳටම බඩගිනි කියලා. මේ වෙලාවේ රොබිත් කියනවා එයාට වැඩක් තියෙනවා කියලා එයා මෙතනින් පිට වෙලා යනවා. හරි මම ඔයාලට කැම් හදලා දෙන්නම්. ඒ වුණාට ඔයා මෙයාට ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ. මොකද එයා අද උදේ ඉඳන් තමයි ඔයාව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ. ඒත් එක්කම අපිට පේනවා කැට් හාඩිව. මේ වෙලාවේ කැට් හාඩිව හම්බෙන්න සිල්ලමේන් එනවා. සිල්ලමේන් කියනවා ඔත්තුකාරයා නම් වින්ස්ටන් තමයි. ඒ වුණාට ඔයා මොකද ඊ රේල්වේ ස්ටේෂන් එකේ කරේ. ඊට පස්සේ කැට් හාඩි කියනවා අයියෝ එකකින් වින්ස්ටන් ගන්න නැත්තේ. මොකද මගේ අතින්ම තමයි මං එයාට වෙඩි තිබ්බේ. එතකොට රහස් පරීක්ෂකයා කිව්වා නම් මම තමයි ඔත්තුකාරයා කියලා ඔයා මොකද කරන්නේ? මම එහෙනම් ඔයාටත් වෙඩි තියනවා. එතන තියෙනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ. මොකද මං හිටියේ ගොඩක් ලොකු බයකින්. මම වැරදි කරපු නිසා නෙමෙයි. තමුන්ට පිස්සු නිසා. මේ වෙලාවේ කැට් හාඩි සිල්ලමේන්ට හොඳටම දොස් කියනවා. ඊට පස්සේ සිල්ලමේන් අහනවා රවුලි මොනවද ඔයත් එක්ක රේල්වේ ස්ටේෂන් එකේ කරේ කියලා. එයා මගෙත් එක්ක හිටියේ නෑ. එයා මං ගැන හැගහගෙන හිටියේ. එයා එහෙම කරේ තමුන් වෙනුවෙන්. මොකද එයා දැනගෙන හිටියා වින්ස්ටන් තමයි ඔත්තුකාරයා කියලා. ඒ වුණාට මම නගරෙන් පිට වෙනවා කියලා දැනගත්තාම එයාට හිතෙන්නේ නැති මාත් වින්ස්ටන් එක්ක කරගත්ත වෙලා වැඩ කරනවා කියලා. ඔන්න ඒත් එක්කම අපිට පේනවා ජැනට්. එයා අර පොඩි කොල්ලට ගණන් කියලා දෙනවා. ඒ වෙලාවේදී කැට් හාඩි ජැනට්ට කෝල් එකක් ගන්නවා. එයා අහනවා රවුලි කොහෙද ඉන්නේ කියලා. ජැනට් කියනවා මේ වෙලාවෙන රවුලි නෑ මං ඕන්නම් එයා වෙනුවෙන් පණිවිඩයක් තියලා කියන්නම් කියලා. ඊට පස්සේ කියනවා හවස 3ට කැලිප්සෝ එකේදී මම හම්බෙන්න කියලා. ජැනට් මේ පොඩි එකාට කියනවා රවුලිව හොයාගෙන යාට මේ පණිවිඩය දෙන්න කියලා. රවුලි නිදාගන්න හැදුවා විතරයි අර පොඩි කොල්ල ඇවිල්ලා දොරට ගහනවා. රවුලි මේ වෙලාවේ කියනවා මට දොර අරින්න බෑ මම නිදාගෙන ඉන්නේ කියලා. තමුන් නිදාගෙන ඉන්නවා නම් කොහොමද කතා කරන්නේ? එහෙම කිව්වට පස්සේ රවුලිත් ගිහලා දොර අරිනවා. මේ වෙලාවේ මේ පොඩි කොල්ලා කියනවා ඔයාට කැට් හාඩිගේ පණිවිඩයක් තියෙනවා. මං ආවේ ඒක කියන්න. ඒක කියලා ඒ පණිවිඩෙත් මෙයාට දීලා මේ පොඩි කොල්ලා මෙතනින් යන්න හදනවා. ඊට පස්සේ රවුලි යනවා කැට් හාඩිව මුණ ගැහෙන්න. මේ වෙලාවේ කැට් හාඩි සිල්ලමෙන් එයාට කියපු හැමදේම රවුලි අතින් කියනවා. කැට් හාඩි කියනවා සිල්ලමෙන් වින්ස්ටන්ගෙන් අතර වෙන්නේ නැහැ. එයා දිගින් දිගට මේ ගැන හොයයි. එයා අර තොටුපළේ වටලියම ගැන ප්‍රශ්න කරයි. ඒකෙන් එයාට හොඳ මඟ පෙන්වීමක් ලැබෙයි. ඊට පස්සේ කැට් හාඩි අහනවා ඇයි අමව බේරගත්ති. රවුලි ඒත් එක්කම අහනවා ඇයි තමුන් මේ දේවල් කරන්න කියලා. මට ඒකට උත්තරේ මෙතන දෙන්න බෑ. මෙතනදී කැට් හාඩි කියනවා සිල්ලමේන්න මුණ ගැහෙන්න කලින් මගේ පරණ ජීවිතය ගෙවුනේ මෙතන. මම සතගානට සින්දු කියලා තියෙනවා. මට කන්න බොන්න අදින්න පළදින්නවත් තිබ්බේ නෑ. ඒ කොහොම වුණත් මං ඒ දේට ආස කරා. දවසක් සිල්ලමේන් මම කවදාවත්ම දැකපු නැති විදිහේ ලොකු සල්ලි මුදලක් මට දුන්නා. ඊට පස්සේ එයා මට යෝජනා කරා ඔයා කැමති නැද්ද ඔයාගෙම කියන අලුත් ක්ලබ් එක වැඩ කරන්න. මමත් ඒකට කැමති වුණා. මුල් කාලෙදී නම් ඒක ගොඩක් ක්ලේශයක් වුණා. නමුත් සිල්ලමේන් මාව පාලනය කරන්න පටන් ගත්තා. මම අදින පාලනය විදිහ, මම කන බොන විදිහ, මම ආශ්‍රය කරන්න ඕනේ කවුද කියන එක මේ හැමදේම සිල්ලමේන් තමයි පාලනය කරේ. දවසක් තෝමස් කියලා කෙනෙක්ව මට මුණ ගැහුණා. එයා හැමදාම් වගේ ක්ලබ් එකට එන්න පටන් ගත්තා. එයා දන්ත වෛද්‍යවරයෙක්. ඒ වගේම එයා හරිම කරුණාවන්ත මිනිස්සෙක්. එයාට පුළුවන් වුණා මගේ හිත දිනා ගන්න. අවුරුද්දකට පස්සේ එයා මුත්තක් දීලා මට යෝජනා කළා. මමත් එයාට ඒකට කැමැත්ත දුන්නා. නමුත් අවාසනාවන්ත විදිහට සිල්ලමෙන් එයාවත් මරලා දැම්මා. මම එදා හිතාගත්තා මගේ අතින් උනේ වැරද්ද මං ආයේ කවදාවත් කරන්නේ නැහැ කියලා. මට ඊට පස්සේ තමයි ෆ්‍රෙන්ඩ් හම්බුනේ. එයාව හම්බුනාට පස්සේ මම හිතුවා මගේ ජීවිතේට දෙවෙනි chance එකක් දෙන්න ඕනේ කියලා. ඒක නිසා ඔයාලගේ පාරෙන් සිල්ලමෙන් අයින් කරන්න උනා. ඒක නිසා නේද ඔයා මේ හැමදේම කරන්නේ. ඒත් එක්ක මෙතනට එනවා ෆ්ලින්ට්. එයා හොරෙන් මෙයා දැන්න කතා කරන දේවල් අහගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේ රවුලි කැට් හාඩිගෙන් අහනවා ඇඩිසන් කියන්නේ කවුද කියලා. එයා යුද්ධ කාලේ ෆ්ලින්ට්ගේ යාළුවෙක්.
මම දුන්න මුදලුත් එක්ක මට යාව සිල්ලමේන්න මරන්න පොළබෝන එක අමාරු දෙයක් වුණේ නෑ. ඇඩිසෙන් වැඩේ යනාගත්තා. එයාට බැරිවුණා සිල්ලමෙන්න අල්ලගන්න. එතකොට ස්පයිඩ නිසා ඔයාගේ දෙවිනි චාන්සකත් නිස්සුනා නේද. ඔවු ස්පයිඩ නිසා තමයි මගේ දෙවිනි සහයත් වතුර ගියේ. ඔන්න මේ වෙලා ෆ්ලින්් තරහැන් වගේ මෙතනින් පිට වෙලා යනවා. ඔන්න ඒත් එකම අපිට පෙනෙනවර ජර්නලිස්ට. එයාර ලොනි ලිංකන් කියන පුද්ගලය හැංගෙලා ඉන්න තැනින් එයා මුණගහෙන්න තමයි ගිහින් තියෙන්නේ. කොහමරි මෙයට අන්තිමේදී පුළුවන් වෙනවා ඒ මනුස්සයා හොයාගන්න. ඊට පස්සේ කියනවා මට ඔයත් එක ටිකක් කතා කරන්න ඕනේ. ඒකට අපිට වෙන තැනකින් කතා කරන්න පුළුවන්ද. ඊට පස්සේ අපිට පෙනෙනවා සිල්ලමේන්න. මේ වෙලාවෙ සිල්ලමේන්න මුණ ගැහෙන්න ෆ්ලින්ට් එතැන්ට එනවා. සිල්ලමෙන් අහනවා ඔයා කොහෙද මෙච්චර දවස් හැංගිලා හිටියේ. මං ඔයා මේ මුළු නගරම පීරලා හෙව්වත් මට ඔයා හොයාගන්න බැරි වුණා. හරි. ඒ වගේ වැඩක් නෑ. ඔයා දන්නවද අපි අතර ද්‍රෝහියෙක් හිටියේ කියලා. ඒ තමයි වින්ස්ටන්. මගේ හැම වැඩක්ම විනාශ කරන්න උත්සාහ කරපු කෙනා තමයි වින්ස්ටන් කියන්නේ. මං එයාව මරලා දැම්මා. එහෙම කියද්දිම ෆ්ලින්ට් තේරෙනවා මේ හැමදේම කරන්න කැප්ටන් හාඩි කියලා. මොකද ෆ්ලින්ට් දන්නවා කැප්ටන් හාඩි මේ හැම දෙයක්ම කරන්න එයා වෙනුවෙන් කියලා. ඔන්න ඒත් එක්කම අපිට පෙනෙනවා රොබීව. රොබී මේ වෙලාවේ අර මනුස්්‍යයාව රවුලික ෆිසිකට එක්කං ඇවිල්ලා. ඊට පස්සේ මේ මනුස්්‍යයාවෙන් විස්තර හනවා. නමුත් මේ මනුස්්‍යයන උත්තර දෙන පාටක් නෑ. ජැනට් මේ වෙලාවෙදි හොඳ කපඩි වැඩක් කරනවා. ඊට පස්සේ මෙයා කාඩ් කුට්ටමකුත් අරගෙන කාඩ් සෙල්ලං කරන්න පටන් ගන්නවා. ඒ මනුස්්‍යයත් ඒකට කැමති වගේ. කෝමහරි මෙහම කාඩ් සෙල්ලං කර ඉන්න අතරතුරේදි ජැනට් හනවා කවුද එස් කියන්න කියලා. ඒ මගේ අම්මා. ඊට පස්සේ තමයි මේ මනුස්්‍යය උත්තර දෙන්න පටන් ගන්නේ. ඔන්න කතයි ෆ්‍රේම් එක හැරනවා එත් එක්කම රවලිගේ පැත්තට. එයා කැට්හාඩිත් එක්ක දැන් එයා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ රවුලි එයාගේ ජීවිතය වුණ හැම දෙයක්ම කැට්හාඩි අතින් කියනවා. මට හිටිය රූබි කියලා ගෑනු ළමයි. එයා හරිම විනෝදජනක දක්ෂ කෙනෙක්. නමුත් දවසක් මගේ වැඩක් නිසා මගේ යාළුවෙක් අවුරුදු 5කට හිරේ ගියා. ඒ අවුරුදු 5 ඉවරුණාට පස්සේ එයා ඒ තරහට රූබිව මරලා දැම්මා. ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ මගේ වැරදි නිසා. මම හැම දෙයකටම පරක්කු වැඩි. ඒ මනුස්සයා එයාව මැරුවේ මට රිද්දන්න ඕන නිසා. රුබීට එයාගේ ජීවිතේ නැති වුණේ මම නිසා. එහෙනම් ඔයා මාව පෙරගත් එකේ අඩුව පුරව ගන්නද? නෑ. මං එහෙම කරේ මගේ හිත රිද්ද ගන්න ඕන නැති නිසා. ඔන්න දැන් තමයි මිත්‍රවරුන් අපිට තේරෙන්නේ රවුලිගේ හිතේ කැට්හාඩි ගැන කැමැත්තක් තියෙනවා. ඒක නිසා තමයි රවුලි කැට්හාඩිව බේරගෙන තියෙන්නේ. ඔන්න මේ වෙලාවේ මේ කට්ටිය කාඩ් සෙල්ලම් කරන ගමන් ඉන්න අතරතුරේදී ජැනට් හිමීට ප්‍රශ්න අහනවා. ජැනට් අහනවා එච් කියන්නේ කවුද කියලා. එයා කියනවා හෙලන්. ඒ කියන්නේ මගේ අම්මා. වගේ පවුලේ වෙන කවුරුත් නැද්ද? නෑ. අම්මා විතරයි ඉන්නේ. යුද්ධයෙන් පස්සේ ගෙදර ආව මට එයාලත් එක්ක හරියට ජීවත් වෙන්න බැරි වුණා. මේ වෙලාවේ ජැනට් කියනවා එයාගේ සහෝදරය දෙන්නත් යුද්ධෙට ගිහින් ආවා කියලා. රොබිට් මේ වෙලාවේ කියනවා එයාලගේ සහෝදරයෝ සිරකරුවන් විදිහට ඉඳලා තියෙනවලු. ඒක නිසා එයාලා ගෙදර ආපුවාම එයාලගේ මනස හදාගන්න එයාලට ලොකු කාලයක් ගියාලු. ඔන්න මේත් එක්කම අපිට සිල්ලමේන්න පෙන්නනවා. සිල්ලමේන් යනවා නගරාධිපතිව මුණ ගැහෙන්න. එයා යන්නේ නගරාධිපතිට තරජනය කරන්න. සිල්ලමේන් මේ වෙලාවේ කියනවා ඊළඟ නගරාධිපති වෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ මම. තමුන් නෙමෙයි. තමුන් හිතනවාද මං ඒක තමුන්ට කරන්න තියලා බලන් ඉඳී කියලා. කොහොම හරි මේ දෙන්න මේ විදිහට සංවාදයක් යන අතරතුරේදී සිල්ලමේන් ෆ්ලින්ට් කියනවා මේ කට්ටිය පොඩ්ඩක් බය කරන්න කියලා. ඊට පස්සේ ෆ්ලින්ට් වැලවිනියෙක් බවට පරිවර්තනය වෙලා මෙතන තියෙන මේසෙත් එක්ක කුඩු කරලා දානවා. නගරාධිපතිත් එකෙන් මේ දේවල් වලට බය වෙන්නේ නැහැ. එයා කියනවා ඔය මොන දේ කරත් මං පස්ස ගහන්නේ නැහැ. මං දිගටම මේ දේ කරන් යනවා. හරි එහෙනම් අපි ඒක බලාගමු කියලා සිල්ලමේනුත් මෙතනින් පිට වෙලා යනවා. ඔන්න ඒත් එක්කම අපිට පේනවා රවුලිව. මේ වෙලාවේ කැට්හාඩි කියනවා අපි දෙන්න එකට ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඊට පස්සේ රවුලි අහනවා ඔයා එදා යන්න ගියේ කොහෙටද කියලා. ඒ වෙලාවේ කැට්හාඩි කියනවා මම යන්න ගියේ සැන්ටොරිනි වලට. ඒක පොඩි දුෂ්කර ගමක්. කළු පාට මුහුදු වෙරළක් තියෙන ලස්සන ගමක්. ඒක අපිට කරන්න කිසිම දෙයක් නැහැ. කන්නයි බොන්නයි ඉර බහින දිහා බලන් ඉන්නයි විතරයි තියෙන්නේ. ඔන්න ඒත් එක්කම රේඩියෝ එකෙන් ඇහෙනවා රාක්ෂයෙක් ඇවිල්ලා ඩයමන්ඩ් නගරේ විනාශයක් කරනවා කියලා. මේක ඇහිච්ච ගමන් කැට්හාඩිට හිතෙන්නේ ඒ ෆ්ලින්ට් කියලා. ඒක නිසා එයා එතන ඉක්මනට යන්න හදනවා. රවුලට එන්න කිව්වත් රවුලි යන්නේ නැහැ. ඊට පස්සේ කැට්හාඩි තමුන් අම්මා බයිබුල්ෙක් කියලා එතනට යනවා. ඔන්න මේ වෙලාවේ ලොනි ලින්කන් මෙයාට වෙච්ච හැමදේම කියන ගමන් තමයි ඉන්නේ. මෙයා මේ වෙලාවේ කියනවා යුද්ධෙදි තමයි මෙයාට මේ හැම දෙයක්ම සිද්ධ වුණේ කියලා. ඒක නිසා එයා කියනවා මේ හැම දෙයකටම විසඳුමක් තියෙන එකම එක්කෙනා ඉන්නේ. ඒ තමයි ඩොක්ටර් ෆේබර්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම එයාව මුණ ගැහෙන්න ඕනේ. මේ වෙලාවේ රවුලි රොබීට කෝල් එකක් දීලා කියනවා ඉක්මනට ඔයගේ කැමරාවත් අරන් ඩයමන්ඩ් දිස්ත්‍රික්කයට යන්න කියලා. ඒත් එක්කම රවුලිත් එයාගේ කිට් එක දාගෙන එතනට යනවා. අපිට නම් තේරෙන්නේ මිනිස්සයා දැන් වයසයි වගේ.
රවුලි මේ වෙලා බලාපොරොත්තුවෙන් ආවේ මෙතන ෆ්‍රින්ට් ඉන්දී කියලා. එවනට මෙතනන්න ෆ්‍රින්ට් නෙමේ. මෙතනන්නේ තවත් සුපපවස් තියෙන වෙනත් මනුස්සෙක්. රවලි මෙයාට මකුළු දැල් ඉදලා පහර දෙන්න ගියා විතරයි ඒ මනුස්සයා මෙයාට කරන්ට එක වත්දලා රවලිය බිමදලා දානවා. කෝමරි මේ දෙන්න අතර මේ විදිර ෆයිට් එක යනවා. එක වෙලාවකදින මනුස්සයා ස්විච් බෝඩ් එකින් කරන්ට එක උරාගන්න පටන් ගන්නවා. රවලි මේක දැක්කට පස්සේ ඒ ස්විච් බෝඩ් යන කරන්ට අයර දෙක කඩලා දානවා. ඒ වුණාට ඉතින් වැඩක් වෙන්න නෑ. ඒ මනුස්සයා දැනටමත් ඒක ශක්තිය ඔක්කොම උරාගෙන ඉවරයි. මේ වෙලාවිදි රවලි මේ මනුස්්‍යයාගේ හොඳරම කුටිගනවා. මෙයා මේම කරන්න හේතුව තමයි එතකොට යාගේ පවය එක ටිකෙන් ටික අඩු වෙලා ඒ මනුස්සය හෙම්බත් වෙනවා. මෙම හෙම්බත් වනාට පස්සේ රවුලි එක පාරයි දෙන්නේ මේ මනුස්සය බිමෑදගෙන වැටනවා. ඊට පස්සේ පොලිසිය කට්ටිය ඇවෙල්ලා මේ මනුස්සය වර්ගෙන යනවා. ඔන්න ඒත් එක්ක මෙතැන්ට එන නගරාධිපති. මහු තමයි මේකින් හොඳම ප්‍රයෝජනය ගන්න. මේ වෙලා විදි කියනවා ස්පයිඩමෑන් අපේ කණ්ඩායමත් එක්ක එකතු වුණා කියලා. ඒකත් බලෙන්ම වගේ තමයි කියන්නේ. කොමරි ස්පයිඩමෑන්නත් අල්ලගෙන මු රවුලිට කියලා ෆොටෝ එකකුත් ගහගන්නවා පත්තරයට දැන්වීමක් දාන්න. ඉට පස්සේ රවුලි අය ගෙදරට එනවා. එයා ගෙදරට අවට පස්සේ කැට් හාඩිත් ඒත් එක්ක මෙයාගේ පස්සෙන් එනවා. ඇවිල්ල මෙතන තියෙන ජනේලෙක් ඇරලා එතන ඉඳගෙන රවුලිකින් අහන ඔයාගේ මූුණට මොකද උනේ කියලා. රවුලි මේ වෙලාවෙ කියනවා එයාගේ මූුණ දොරේ වැදුන කියලා. කැට්හාඩි අහනවා දොරේ කීපාරක් ඔය ගොලුව ඇතුනති කියලා. මේ වෙලාවෙදි කැට්හාඩිට රවුලි ගැන සැකයක් ඇතිවය තමයි තියෙන්නේ. ඔන්න ඒත් එක්කම කැට්හාඩි මෙතරින් පල්ලහට පයිනවා. ඊට පස්සේ රවුලේ එයාගේ මකුණු දැලටික විදල තම මෙයා බේරගන්නේ. ඔන්න දැන් කැට්හාඩිත් දන්නවා රවුලි කියන්නේ කවුද කියලා. ඔන්න ඒත් එක්කම ස්පයිඩ නොය මූවි සීරිසගේ 4 වෙනි එපිසෝඩ්යක් ඉවර වෙනවා. ඉතින් මිත්‍රවරුනි අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න සහ අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මිත්‍රවරුනි මේක ඉතිරි එපිසෝඩ්ස් වලින් හමු වෙනකම් අපි සමු ගන්නවා. එහෙනම් ඔයාලා සියලුම දෙනාට ජය.